අද මම හිතුවා රංජන් කුමන YouTube එකේ මම මේ ගෙදර ඉන්න ගමන් මට හිතිච්ච දෙයක්. අද ලෝකේ අවුතරයකට තියෙන රෝගයට දියවැඩියාව. දියවැඩියාවට මේ ගහක් යට වැටෙන කොළයකින් කොහොමද පාලනය කරගන්නේ කිව්වොත් ඔබ පුදුමයි. මෙන්න මේක තමයි මම අද කියලා දෙන්න යන්නේ ඔයාලට. මේ මම ගෙදර ඉන්න ගමන් මගේ වත්තේ තිබිච්ච මේ ගහේ කොළ ටික මේක අපේ පුරාණ වෙද පොත්වල තියෙනවා. අපේ ශිවරුවපා පාවිච්චි කරගත්තාම මధుමේහය පාලනය කරගන්න පුළුවන් ඖෂධයක්. මේ අහක යන කොළයක අතු ගාලා දාන කුණු කොටට දාන කොළයක. කොහොමද අපි දියවැඩියාව කියන මේ මාරාන්තික රෝගය සුව කරගන්නේ? එහෙම නැත්නම් මේ ආබාධය රෝග සුව කරගන්නේ. හරිම ලේසි. පොඩි වැඩයි කරන්න තියෙන්නේ. විනාඩි 5න් මේක හරියටම දවස් 14ක් 21ක් මේකෙන් වඩි 8ක් අඩි 14ක් වඩි 14ක් වඩි 21ක් විවුවොත් ඔයාගේ 300ට තිබ්බත් 400ට තිබ්බත් පාලනය කරගන්න. හැබැයි මේකම විතරක් බීලා මදි. නමුත් මේක ආදේශකයක් කරගෙන මේක මේකේ උදව් අරගෙන අපිට ව්‍යායාම කරලා අනිත් ඖෂධත් එක්ක පාවිච්චි කරලා ගත්තොත් ඉතාම ඉක්මන් කෙටි කාලයක් තුල ඔබට දියවැඩියාව කියන මේ එහෙම නැත්නම් මధుමේහ කියන මාරාන්තික රෝගයෙන් ඔබට බේරෙන්න පුළුවන්. මේ ආබාධයෙන් බේරෙන්න පුළුවන්. ඉතින් මම කල්පනා කරලා බැලුවා මේ අතු ගන්නකොට මට ගෙදර අද වතුර දානකොට මස් වලට මට ඉදිච්ච සංකල්ප. මට ඇතිවෙච්ච දේ මම මේ ඉස්සෙල්ලා මගේ රංජන් මහන්තර YouTube channel එකේ මම කරලා තියෙනවා. හැබැයි ඒකත් කරාට මට හිතුණා ඔයාලට හදලා පෙන්නන්න කොහොමද කියන එක. මම තියනවා වරක කොස්කස් ටික. මේ වරක කොස්කස් වල ඇටිච්ච කොළ ටිකෙන් මම මේ කරන්නේ. වරක කොළ වලින් කොහොමද ඔබගේ දියවැඩියාව පහළට කරගන්නේ කියන එක මම අද මේ කියන්නේ. මෙන්න මේ වගේ වරක කොළ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මේ වරක කොළ 8ක් ගන්න ඕනේ. මේ වරක කොළ 8 මේ වගේ භාගයට ඉදිච්චව ගන්නවා නම් ගොඩක් හොඳයි. හොඳටම ඉදිච්ච ගන්නත් එපා. මෙන්න මේ කොළවල තමයි ගොඩාක් ಗುಣ භාග තියෙන්නේ. මේක අරගෙන හොඳට හොදලා තියෙනවම මේක හොඳට අපි කපා ගන්නවා. ඒ විතරක් නෙවෙයි මේක මල්පු කන්නත් පුළුවන්. මේක හරි ගුණදායක දෙයක්. ඉතින් මේක මෙහෙම හොඳට කපාගෙන ඔබට පුළුවන් ගෙදරදී මේ ආට යන කොළේනේ. මේ අපි අතු ගන්න එකනේ. අතු ගාලා කුණු වලට දානවා. හැබැයි ඔයාලා දැනගෙන හිටියේ නෑ නේද මේ දියවැඩියාව පාලනය කරන්න පුළුවන් මේ අපි කුණු කොටට දාන මේ වරක කොළ ටිකක් තම්බල වතුර බීපුවම කියලා. ඒ තමයි මේ රටේ තියෙන විශ්මය. මේ රටේ තියෙන සබහා ධර්මයෙන් අපිට ලබා දීලා තියෙන දායාද. අපි සියලුම ආබාධ වලට මෙන්න මේක තාම ප්‍රත්‍යක්ෂ ඖෂධයක්. ඉතින් මේ ඖෂධයට අපි මේ වගේ මැටි මුට්ටියක් පාවිච්චි කරනවා. මැටි මුට්ටියක් නැත්නම් ඔයාලට ඕනෑ පාවිච්චි කරන්න පුළුවන්. ඒකම ප්‍රශ්නයක් නැහැ. ඒකට මේකට දානවා මේ වගේ හොඳට පුරවනවා වතුර කෝප්ප 4ක්. මේ වගේ වතුර කෝප්ප 4ක් අපි දානවා. දාලා දැන් අපි මේක මේ වගේ ගෑස් ලිප එහෙම නැත්නම් දර ලිප ඔයාලට ඕන ලිපක එහෙම නැත්නම් කරන්ට් ලිපක හරි ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපිට කියන්න බෑ ඔයාලට දර ලිපේම මැටි මුට්ටියම තියලා හදාගෙන බොන්න කියලා. මම මේ ඔයාලට කියන්නේ ප්‍රායෝගිකව ශනිකව කරන්න පුළුවන් දෙයක්. ඕනිම කෙනෙකුට පොස්කොලටක් හොයාගන්න බැරි නෑනේ. හැබැයි විශේෂයෙන් වරක කොළ. මෙන්න මේ වරක කොළ 8 දාලා මේ විදිහට හොඳට තම්බ ගන්න. තම්බලා අපි මේක උදේ හිස්බඩ බීලා බලන්නකො. දවස් 14 එහෙම නැත්නම් 21. බීලා ඉවර වෙලා ඔයාලගේ ලේ සාම්පලයක් පරීක්ෂා කරලා බලන්න. බලන්න කොච්චර ඔයාගේ දියවැඩියාව පාලනය වෙලා තියෙද කියලා. මෙන්න මේ වගේ දිව්‍ය ඖෂධ අපේ රටේ තියෙනවා. මේ මහ පොළොවේ තියෙනවා. අපි පෙතිගිලින්නම ඕනේ නැහැ හැමදාම. ඒ වගේම පාරම්පරික බෙහෙත් ගන්න ඕනෙත් නැහැ හැමදාම. ආයුර්වේද බෙහෙත් ගන්න ඕනෙත් නැහැ හැමදාම. අපිට පුළුවන් ගෙදර ඉඳලා දියවැඩියාව පාලනය කරගන්න. බෑ කියනවනම් අපි ඒක ඔප්පු කරලා පෙන්නනවා. ඒක තමයි අපේ තියෙන විශ්මය. මේ මහ පොළොවේ තියෙන අපේ රටට අපට දායාද සබහා ධර්මයෙන් දීලා තියෙන දායාද අපි ප්‍රයෝජනයට අරගන්න. අරගෙන ඔයාලා හැමදාම මෙන්න මේ වගේ වරක පොස්කොළ 8ක් හම්බලා උදේ හවස පානය කරනවා. ඔයාලගේ මధుමේහ එහෙම නැත්නම් දියවැඩියාව සම්පූර්ණයෙන්ම පාලනය කරනවා. එතකොට අපිට පුළුවන් අනිත් ඖෂධ නවත්තලා අපේ ජීවිතේ ගැට ගහ ගන්න පුළුවන්. ඉතාම සුන්දර අනාගතයකට අපිට යන්න. මේක මේ අපිට බලා ගන්න පුළුවන් කොහොමද මේක මුලලා තියෙන්නේ කියලා. දැන් තව චූටි වෙලාවක් යනකොට වතුර ටික ඉඳලා ඉවරයි. එතකොට අපිට පුළුවන් මේක බොන්න. හැබැයි මේකද අපි උදේට පාවිච්චි කරනවා නම් ගොඩාක් හොඳයි. හිස් බඩ
මොකද දැන් මේක රාත්‍රී කාලේ තමයි මම මේක හදන්නේ. දැන් හවස් කාලේ. එතකොට මේ හවස් කාලේ හදනකොට මේක එළි වෙනකන් තියන්නත් පුළුවන්. තියලා ඔයාලට බොන්නත් පුළුවන්. අපි දැන් ලිප නිමලා අපි දැන් මේක පෙරා ගන්න ඕනේ. එන්න මෙහෙම අපි පෙරාගෙන මේක මේ තියෙන්නේ අපි දැන් වතුර කෝප්ප 4ක් දාලා මේකට හිඳගත්ත එක තමයි මේ තියෙන්නේ. ඒකට මේක ඇත්තටම අපිට පාවිච්චි කරන්න පුළුවන් කිසිම ආදේශකයක් නැත. මේකට සීනි ඕනෙත් නැහැ, වතුර ඕනෙත් නැහැ, මුකුත්ම නැතුව අපිට මේක තේ එකක් බොනවා වගේ බොන්න පුළුවන්. හැබැයි මේක තේ කොළ වලට වඩා 100,000 ගුණයකින් ගුණය වැඩි. ඒ වගේම තමයි මේක ශරීරයට හිතකර දෙයක්. කිසිම අහිතකර දෙයක් නැහැ මේක. ඒ නිසා ඔයාලට බය නැතුව මේක බොන්න කියලා මම ආරාධනා කරනවා මේක හදාගන්න කියලා. ඔයාලට මధుමේහ හැදෙන්න තියෙනවා නම් ඒක නැති වෙනවා. හැදිච්ච කට්ටියගේ තියෙනවා නම් මේක පාලනය වෙනවා. අන්න ඒ වගේ දිව්‍ය ඖෂධයක් තමයි මම මේ වරකා පස්කොළ වලින් ඔයාලට හදලා දෙන්නේ. කිසිම අමරහක් නැහැ. ටිකක් කහට රහයි. ඒ වගේ ඔයාලට බොන්න. ඔයාලා සියලු දෙනාටම නිරෝගී සුවය ප්‍රාර්ථනා